අන්න මචං අර අදත් මේ පැත්තට එනවා. කවුද බං? අර උඹේ ණය හිමියා. මචං සුවරකට ඔය අදත් එන්නේ අර ණය සල්ලි ඉල්ලන්ට. ආපු දෙන් අවුලක් නෑ මචං. අවුලක් නෑ කියන්න බං. බැරි වෙලාවත් ඌ පොලිසියට ගියොත්. මචං මම ලියුමක් ලියලා තියෙන දවසක ගෙවනවා කියලා පොරොන්දු වෙලානේ ඔය සල්ලි ඉල්ලගත්තේ. ඉතින් තාම නෑ. ඌ මහා මෝඩෙන්නේ බං ඔය වගේ ලියුමකට සල්ලි දෙන්න. ඌ මචං මට කිව්වේ ඔය ලියුමත් ඕන නෑ. මට ඕක තියෙන වෙලාවක දීපන් කියලානේ. මම මේ උඹ හම්බ වෙන්නම තමයි ආවේ. අපරාධනේ ලොකෝ අයියා මහන්සි වෙලා ආවේ. පණිවිඩයක් ඕන මං එනවනේ. අනේ මේ පණිවිඩ ඕනේ නෑ. අදවත් මට උඹ අර සල්ලි ටික දීපන්. දැනුත් අපි ඕක ගැන තමයි අයියා කතා කර හිටියේ. උඹ කටවාගෙන හිටපන්. උඹට නෙවෙයිනේ මං සල්ලි දුන්නේ. හරි ඉතින් මූ සල්ලි අරන් තියන්නේ මේ තියෙන වෙලාවක දෙන්නම් කියලා ලියුමක් ලියලානේ. නේ? දැන් අවුරුදු දෙකක්ම මූට තියෙන වෙලාවක් තිබ්බෙම නෑ කියලා තුඹ කියන්නේ. හරි බං. මං රට අත්හැරලා යනවා. තියෙන වෙලාවක මං ඔක් ගෙවලා දාන්නම්. යාකෝ මං මනුස්සකමට උඹ අමාරුවේ වැටලා ඉන්න වෙලාවේ පිහිට වුණා. දැන් මං අමාරුවේ වැටලා ඉන්න වෙලාවේ උඹ ඔහොම කරන්න එපා. හරි වස්තුව සල්ලි තිබ්බනම් මං එහෙම කරන්නේ නෑනේ. උඹට මගේ නායක වන්ට තමයි සල්ලි නැත්තේ. ආදරයොත් එක එකතු වෙලා පාටි දාන්න ඔබට සල්ලි තියෙනවා. ඔන්න චින් අහකින් අපි ඔකට අල්ලගන්න එපා හරිද? අනික ඉතින් අපි පාටි දාන එක උඹට වැඩක් නෑනේ. අනේ නිකන් මෙතන කෑ ගහන්න තෝ ඵලයන් බං. මං ඕක තියෙන වෙලාවක ගෙවලා දාන්නම්. අඩෝ අද මම හිස් අතින් යන්න නෙවෙයි ආවේ හරිද? අයි උඹ අපිට මොනව කරන්නද? මං ගහනවත් ඔගේ බෙල්ල ගැලවෙන්න හරිද? අඩෝ මේ යවුවට එන්න එපා හරිද? සල්ලි වෙනම ප්‍රශ්නයක්. හැබැයි අපි ගුටි කාලා පැත්තකට වෙලා ඉන්න જાතියක් නෙවෙයි හරිද? ඇත්තද? එහෙනම් කාලා බලපන්. අපොයි මෙන්න මිනි මරනවා. ඒ නවත්තපල්ලා. මේ උඹලා මොනව බෙදා ගන්න බැරුවද මරා ගන්න හදන්නේ? බලන්න රාලාහමි. මේ ණයක් ගෙවා ගන්න බැරුණා කියලා මෙහෙමත් කරනවද? මොකද්ද ණය කතාව? රාලාහමි. මූ මගෙන් ණයක් ඉල්ලගත්ත පස්සේ දෙන්නම් කියලා. දැන් අවුරුදු දෙකක් වුණා. ඉල්ලන හැම වෙලාවෙම කියන්නේ දැන් නෑ පස්සේ දෙන්නම් කියලා. ඇත්තද මේ කියන කතාව? රාලාහමි. සල්ලි ටිකක් නම් ඉල්ලගත්ත තමයි. ඒත් මම තියෙන වෙලාවක දෙන්නම් කියලා පොරොන්දු වෙලායි මේ ලියුමක් ලියලා ඔක ගත්තේ. මොමහක් කපටිය කාලාමේ. තියෙන වෙලාවට ණය ටිකක්වත් ගවන්නේ නැති කුණු ලෝබේ. අනේ නෑ කාලාමේ. මෙයා ලෝබ නෑ. හොඳයි. දැන් ඉතින් උඹලා ඔය කතාව කොහොමද ඔප්පු කරන්නේ? හරි ඉතින් ඔය ලියුම උඹලඟ නෙවෙයිනේ තියෙන්න ඕන. ඕක තිබුණේ නම් ඉතින් මෙයා ගාව තමයි. දැන් ඔය බලන්ටනේ ඉල්ලගත්තේ. මේ කුණු ලෝබයාට කවුරක්වත් සත පහක්වත් දෙන්නේ නැති වෙලාවේ උදව් කරපු මට දැන් සලකන විදිය හරිද රාලාහමි? අඩෝ අයියා මං කුණු ලෝබෙක් නෙවෙයි හරිද? බලපංකො මචං. අයියා මටයි කියලා සන්තකයටම තියෙන්නේ මේ කෙස් ගස් ටික විතරයි හරිද? හරි උඹට කෙස් ගස් තියෙනවනේ. බලන්න රාලාහමි මූ කෙස් ගහක්වත් දෙන එකෙක්ද කියලා. පොයි මූ මං ගැන හිතන් ඉන්න විදිය. හරි උඹට කෙස් ගස් කීයද ඕන කියලා කියපන්. මං අහුවේ යොව්වට. මන්තෝගේ බලෙන් කෙස් කැපුවා කියලා මටම කෙලවන්ට නේද ඔය හදන්නේ?
හරි මට මේක කියපන්. දැන් උඹ ඔය සල්ලි වලට හරියන්නද ඔය කෙස් ඉල්ලන්නේ? රාලහාමි මේක කෙස් ගස් 5ක් දුන්නොත් මම ඔය රුපියල් 10,000ම අතහැරලා දානවා. හරි එහෙනම් අපි ලියුමක් ලියලා වැඩේ පටන් ගමු. හා එහෙනම් ලියපන්. මේ උඹ කැමතිද මූට කෙස් ගස් 5ක් දෙන්න? 5ක්නේ? 5ට 10ක් දෙන්නම්කෝ කැමැත්තෙන්ම. උඹ ලියුමක් ලියපන්. මුගෙන් ගත්ත මුදලට සරිලනසේ මගේ වටිනා කෙස් ගස් 5ක් නෑ 10ක්ම කැමැත්තෙන් මම මූට දෙනවයි කියලා. හරි මං සුටුස් දාලා ලියාගෙන එන්නම් එහෙනම්. අඩෝ තෝ මොකද මං නැති වෙලේ මගේ වත්තට පැනලා කොස් ගස් 10ක් කපලා පන්නලා තියෙන්නේ. හරි උඹ කලබල වෙන්න එපා. උඹේ කැමැත්තෙන්ම තමයි ඔය කොස් ගස් 10 කපලා මං පැන්නුවේ. කවද්ද යකෝ මං කැමති උනේ? උඹ කැමැත්ත දුන්න ලියුමේ කොපියක් තියෙනවා ඕන්නම් බලාගනින්. මේක කෙස් කොස් කරලා නේද? යකෝ මේවා සහගාන අපරාධ. දැන් බලපිය උඹනේ මට මෝඩයා කිව්වේ. කොහොමද මෝඩයාගේ වැඩ?